ඔයාලටත් මේ වගේ වීඩියෝස් හදන හැටි ඉගෙන ගන්න ඕනේද? ඔහෙන් ගිහින් උදිත්ගේ channel එක බලන්න. එයා සම්පූර්ණයෙන්ම කියලා දීලා තියෙනවා මේ වගේ වීඩියෝස් හදන හැටි ගැන. ඉතින් guys ඔයයි දැක්ක ගර්ල් කතා කරන වීඩියෝ එක තප්පර 8ට වැඩි. ඉතින් මම බොරු කියනවා නම් ගන්න වීඩියෝ එක උඹලට අරන් බලන්න තප්පර 14ක් තියෙනවා වීඩියෝ එක. ඉතින් අද වීඩියෝ එකෙන් අපි කතා කරනවා Vio 3.1 එකේ තප්පර 8ට වැඩි වීඩියෝස් හදන්නේ කොහොමද කියලා. එන්න අද වීඩියෝ එකට. Hello guys, ඉතින් ඔයාලා සාදරයෙන් ආදරයෙන් උදිත් ටෙක් ප්‍රොඩක්ෂන් එක පිළිගන්නවා. ඉතින් ඔන්න අද වීඩියෝ එක අපි කතා කරනවා කොහොමද Vio 3 use කරලා තප්පර 8ට වඩා වැඩි වීඩියෝස් හදන්නේ කියලා. ඉතින් guys මම Vio 3 ගැන වීඩියෝ දාන්න පටන් ගත්ත දවසේම ගොඩක් කට්ටිය අහපු දේ ඕක. ඒ කියන්නේ තප්පර 8ට වඩා වැඩි වීඩියෝ එකක් කොහොමද අපි Vio 3.1 use කරලා හදාගන්නේ කියලා. ඒ කියන්නේ අපි වීඩියෝ එකක් අනිවාර්යෙන් හදද්දි ජෙනරේට් කරන්නේ තප්පර 8යිනේ වීඩියෝ එක. ඉතින් මේ අවුල මගේ හැරලා කොහොමද අපි තප්පර 8ට වඩා වැඩි වීඩියෝස් කරන එක තමයි අද කියලා දෙන්න යන්නේ. ඉතින් මම රෙකමන්ඩ් කරනවා ඔයා මගේ වීඩියෝ එකේ මගේ channel එකේ වීඩියෝ එකක් අලුතෙන් බලන්න ගෙන්නන්න චුට්ටක් කලින් වීඩියෝස් ටික බලලා ඉන්න තුර ඔයාලට තේරෙයි මම මේ මොකක් ගැනද කියන්නේ කියලා. ඒකම තමයි වීඩියෝ එකට යන කලින් මතක් කරනවා මේ වැඩේ කරන්න ඔයා ගාව තියෙන්න ඕන අවුරුදු 18ට වැඩි account එකක්. ඒ කියන්නේ Vio 3.1 ඔයා use කරන account එක තියෙනවනේ Google account එක. ඒක අවුරුදු 18ට වැඩි වෙන්න ඕන. මම මේක Vio 3.1 කරන හැම වීඩියෝ එකමයි කියලා දෙනවා. ඔයා Google account එකත් එක්ක උපන්දිනේ දාදී අවුරුදු 18ට අටනොත් මේක කරන්න බෑ. ඉතින් මම හිතනවා කොහොමද මගේ channel එකත් එක්ක මුලින් ඉඳන් හිටපු කෙනෙක් මේක දන්නවා ඇති කියලා. ඉතින් මම එන්නම් මම කම්පියුටර් ස්ක්‍රීන් එකට ඇවිල්ලා කියලා දෙන්නම්. කොහොමද මේක කරන්න කියලා මම ආයෙත් කියනවා මම කම්පියුටර් එකෙන් කරන්නේ මේක ඔයාට මේක ලොකුවට පේන්න ඕන නිසා මොකද ස්මාර්ට්ෆෝන් එකෙන් කරාම ඔයාට වීඩියෝ එක ලොකු වුණාම අධිකට පේන්න ගන්නවා එතකොට වීඩියෝ එක ක්වොලිටි නැති නිසා ඉතින් ඔයාට රික්වෙස්ට් එකක් තියෙනවා නම් ෆෝන් එකෙන් කරන්න කියලා කමෙන්ට් කරන්න මම අනිවාර්යෙන් අරන් එනවා එන්න කම්පියුටර් ස්ක්‍රීන් එකට. ඉතින් ඔන්න කලින් මතක් කරා වගේ මම ආපහු පාර මතක් කරනවා. ඉතින් අපේ channel එකට අලුත් කෙනෙක් නම් සහ මේ බලන පළවෙනි වීඩියෝ එක නම් මම ආරාධනා කරනවා අපේ channel එකේ තියෙන කලින් වීඩියෝස් ටික බලලා ඉන්න. මම ඒකේ සම්පූර්ණ Vio 3 ගැන ලොකු explanation කරපු වීඩියෝස් තියෙනවා. image හදන්නේ කොහොමද වීඩියෝස් හදන්නේ කොහොමද මේ සියලුම දේවල් ගැන. ඉතින් මම ආපහු ඒ පාරක් මතක් කරනවා. ඒ ටික බලලා ආවනම් හොඳයි කියලා. හරි. ඉතින් අපි දැන් මේ තප්පර 8ට වඩා වැඩි වීඩියෝස් හදන්න යන්නේ. අපි හැමදාම හදන්නේ තප්පර 8 වීඩියෝස් නේ. අපි අද තප්පර 8ට වඩා වීඩියෝස් තමයි හදන්න යන්නේ. ඉතින් ඔයා එන්න ඔයාගේ browser එකට use කරන. අවිල්ලා මේකට අපිට ඕනේ Gemini Flow එක විතරයි මම කලින් කිව්වත් වගේම. ඉතින් Flow එකට එන්න Flow කියලා search කරන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ Google Labs වලින් ඒ site එකට යන්න. ඊට පස්සේ ඔයාලට Google Gemini Flow එකේ official site එක open වෙනවා. ඉතින් මෙන්න මෙතන create with Flow කියලා එකක් තියෙනවා. බලා ගන්න පුළුවන්. අන්න ඒකට touch එකක් දෙන්න. ඊට පස්සේ ඔයාලට Flow එකේ official website එකේ home site එක load වෙනවා. ඉතින් මේකෙදී ඔයා අනිවාර්යෙන් use කරන ඕන අවුරුදු 18ට වඩා වැඩි Google account එකක්. හරි. මෙතන new project කියන එක දාගන්න. දාගත්තට පස්සේ ඔයාලට අලුත් project එකක් open වෙනවා. හරි. ඉතින් මේ ඉන්ටර්ෆේස් එක ගැන දැන් ඔයාලට ගොඩක් පුරුදු ඇති. මම මේ අප්ඩේට් එකත් එක්ක අලුත් ඉන්ටර්ෆේස් එක ගැන වීඩියෝස් කීපයක්ම අරගෙන ආපු නිසා. ඉතින් මුලින්ම අපි ඉමේජ් හදා ගන්න ඕනේ. අපි මම කියවනවා ඔයාලට ඉමේජ් හදලා වීඩියෝ කරන්න කියලා. ඉතින් මෙන්න මෙතන පැනල් එක ඔයාලට බලා ගන්න පුළුවන්. මේ පැනල් එකට එන්න. ඇවිල්ලා මෙන්න මෙතන වීඩියෝස් වල ඇත්තේ ඉමේජ් වලට දාගන්න. ඉමේජ් වලට දාගෙන ඔයාලට දාගන්න ඉමේජ් ජෙනරේටර් කරන size එක මොකක්ද කියලා. ඉතින් 16 9 කියන්නේ සාමාන්‍ය YouTube size එක, 9 16 කියන්නේ සාමාන්‍ය TikTok එකේ දාන ඕන size එක. ඊට අමතරව තවත් ඔයාලට aspect ratios ගණනාවක් මෙතන බලා ගන්න පුළුවන්. ඒකට කැමති එකක් select කරලා දෙන්න පුළුවන්. ඊට පස්සේ image එකක්ද දෙකක්ද තුනක්ද හතරක්ද කියලා කියන. ඉතින් මම image තුනක් වගේ දාගන්නවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාලට හතරක් දාන්න පුළුවන්. මේකට කිසිම credit එකක් ආයෙ වෙන්නේ නැහැ. ඉතින් මෙතන Nano Banana Pro කියන එකම දාගන්න. Nano Banana 2 දාන්න එපා. මේ විදිහට settings හදාගත්තට පස්සේ ඔයා මෙතනින් panel එක close කරලා දාන්න. ඊට පස්සේ ඔයා මෙන්න මෙතන ඔයාට අවශ්‍ය requirement එක දෙන්න ඕනේ. ඉතින් මම මෙන්න මේ වගේ සරල prompt එකක් සිංහලෙන් type කරලා දෙනවා. මම දෙනවා ශ්‍රී ලංකාවේ ලස්සන තරුණ ගෑනු ළමෙක් වීඩියෝ එඩිටින් රූම් එකක පුටුවක වාඩි වී කැමරාව දෙස බලාගෙන ඉන්නවා. සරල prompt එකක්. ලොකුවට කියන්න එපා. ලොකුවට අර මේ වගේ විස්තර කරන්න ඕනේ නැහැ. මේ වගේ පොඩි එකක් දුන්නාම එයා සරල වගේ generate කරලා දෙනවා. මම මෙතන send කරනවා. රටවල් මැද images තුනක් generate වෙන්න පටන් ගන්න. ඉතින් අපි විනාඩියක් විතර බලාගෙන ඉමු මේ තුන generate වෙනකන්. ඉතින් guys ඔයාලට පේනවා ඇති ලස්සන images තුනක් මෙතන generate කරලා තියෙනවා. ඉතින් මෙතනින් ඔයාලට පුළුවන් ඔයාලට වීඩියෝ එක හදන්න ඕනේ කැමති image එකක් දෙන්න. ඉතින් උදාහරණයක් විදිහට මම select කරගන්නම් first image එක. ඉතින් උදාහරණයක් පෙන්නන්න ඕන නිසා මම මෙන්න මේ පළවෙනි image එක select කරගන්නවා. ඉස්සෙල්ලාම කරන්න ඕනේ මෙන්න මේ පළවෙනිට කියන ඔයා තෝරගත් image එක මෙතන select කරගත් image එක ඔයාගේ ඕනම phone එකට හෝ computer එකට මේක download කරගන්න. ඉතින් මම මෙතන download දාලා 2K වලින් මේක download කරගන්නවා. right. ඔන්න අපි දැන් පළවෙනි process එක ඉවරයි. කියන්නේ අපි වීඩියෝ එක තප්පර 8ට වඩා වැඩි වීඩියෝ එක හදන්න ඕනේ. image එක හදාගෙන ඉවරයි. දැන් අපි කරන්න ඕනේ මේක image to video දාන එක. right. මම මෙතනින් back වෙනවා. දැන් අපි මේක download කරන් ඉන්න නිසා කිසිම අවුලක් නැහැ. මම මෙතනින් back side දීලා back වෙන්න. right. ඊට පස්සේ ආපහු new project එකට load වෙනවා. දැන් ඉතින් මම මෙන්න
මෙතන settings panel එකට ආපහු වෙන්න මෙතන interface එකේ තියෙන මෙන්න මේ type bar එක මෙන්න මෙතන settings panel එකේ තියෙන මේ panel එක open කරගෙන දැන් අපි මේ කලින් දාගන්න settings මාරු කරන්න ඕනේ. ඉතින් මේක image වලින් video වලට මාරු කරගන්න. මාරු කරගෙන මෙතන frames කියන එකේ තියාගන්න. තියාගෙන මෙන්න මෙතන ඔයාලට select වෙන size එක මොකක්ද කියලා දාගන්න. සහ ඔයාලට video කීයක් හැදෙන්න ඕනද කියලා දාගන්න. මම උදාහරණයක් එකක් විතර දාන්න. මොකද මේකට credits ආය වෙන නිසා. ඉතින් මෙතන ඔයාලට View 3.1 කැමති version එකක් use කරන්න පුළුවන්. ඉතින් quality එක දැම්මොත් ඔයාලට credits 100ක් යනවා. මම recommend කරන light එක දාන්න එපා කියලා. fast එකම දාගන්න. මොකද credit 20යි යන්නේ. ඉතින් ඔයා fast එක දාලා මෙන්න මේ settings හදාගන්න. හදාගෙන ඔයා මෙන්න මෙතන start frame එකට touch එකක් දෙන්න. ඊට පස්සේ ඔයාලට එනවා image එකක් upload කරන්න කියලා. ඉතින් අපි ඒකට download කරගත්තා කලින් අපි හදාගත්ත image එක upload කරලා දෙනවා. ඉතින් මේක upload වුණාට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතන type bar එක තියෙනවා. ඉතින් මෙතන මම මෙන්න මේ වගේ prompt එකක් type කරලා දෙනවා. right. මම මේක කියලා තියෙන්නේ මේ ගැහැණු ළමයා කැමරා දෙස බලාගෙන මෙහෙම කියනවා. කියලා මෙන්න මේ වගේ invert එක මාස් දාන්න. ඔයාලටත් AI videos හදන හැටි ගැන ඉගෙන ගන්න ඕනේද? එහෙනම් ගිහින් උදිත්ගේ channel එක බලන්න. ඉතින් මොන ඔය වගේ සරලව මම prompt එකක් මෙතන දීලා තියෙනවා. ඉතින් මේ prompt එකක් ඔයාලට හිතලා ඔයාගේ අම්මති පරිදි ඔයාලට කැමති prompt එකක් මෙතන දෙන්න පුළුවන්. ඉතින් මෙන්න මෙතන මම prompt එක දීලා මම දැන් මෙන්න මෙතන තියෙන send button එක දාලා වීඩියෝ එකක් හදන්න පුළුවන් විදිහට මම මේක send කරනවා. right. වම් පැත්තෙන් වීඩියෝ එක generate වෙන පටන් ගන්න තියෙන්නේ. අපි බලමු සිංහල ඉංග්‍රීසි ගැලපීම සහ කොහොමද generate වීම තියෙන්නේ කියලා. ඉතින් ඒක ඔයාලා බලා ගන්න පුළුවන් වම් පැත්තෙන් අපේ image වීඩියෝ එක generate වෙලා තියෙනවා. දකුණු පැත්තෙන් අපේ image එක බලා ගන්න පුළුවන්. බලා ගන්න පුළුවන්. ඉතින් අපි බලමු මෙන්න මෙතන වීඩියෝ එක play කරලා. ඔයාලටත් මේ වගේ videos හදන හැටි ඉගෙන ගන්න ඕනේද? ඔහෙන් ගිහින් උදිත්ගේ channel එක බලන්න. right. හරි guys. ඉතින් ඔයාලට මේ ඇති වීඩියෝ එක හැදලා ඉවරයි. වීඩියෝ එක හැදලා ඉවරයි. සම්පූර්ණයෙන්ම එක වීඩියෝ එකක්. කියන්නේ මේක දැන් තප්පර 8 මෙන්න මම ඔන්න ආකට වැවුවා. හරියටම තප්පර 8ක වීඩියෝ එකක් ඔන්න මම ආකට වැවුවා. right. ඔයාලට වෙන මේ සම්පූර්ණ තප්පර 8ක වීඩියෝ එකක් තමයි තියෙන්නේ. එතනින් එහාට ගිහිල්ලා නැහැ. තප්පර 8ක සම්පූර්ණ වීඩියෝ එකක් ඔයාලට මම බලා ගන්න පුළුවන්. right. දැන් මේක අපි දික් කර ගන්න ඕනේ. කියන්නේ තප්පර 8ක වීඩියෝ එකක් නෙමෙයි අපි හදනවා කියලා කිව්වේ. මම මෙතනින් මෙන්න මේක done කරනවා. done කරලා ඉවරලා අපේ image එක පැත්තකින් තියාගන්න එහෙම වීඩියෝ එකට එන්න. වීඩියෝ එකට ඇවිල්ලා ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ උඩ බා එකක් තියෙනවා මෙන්න මෙතන. මේකේ මෙන්න මෙතන dot තුනක් තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන් more කියලා. ඉතින් මෙන්න මේකට ටච් කරන්න. මේකට ටච් කරාම ඔයාලට සම්පූර්ණ මේකේ control panel එක බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ උඩ මේකට එන මෙන්න මේ add to scene කියන එක. right. ඒක දාපුවම ඔයාලට බලා ගන්න පුළුවන් add to scene කියලා බලා ගන්න පුළුවන්. හරි guys. ඉතින් ඔන්න අපි එක වීඩියෝ එකක් හදාගෙන ඉවරයි. මේ තමයි අපි දැන් හදාගත්ත වීඩියෝ එක. ඉතින් ඊළඟට ඔයා කරන්න ඕනේ කියන්නේ අපි වීඩියෝ ක්ලිප්ස් ටික එකට හදාගෙන ඉන්න ඕනේ. බාවෙන්න මම මේ කියන්න හදන්නේ වීඩියෝ ක්ලිප්ස් ටික හදාගෙන ඩවුන්ලෝඩ් කරලා CapCut එක එකතු කරන එක නෙමෙයි. ඉතින් ගොඩක් අය වීඩියෝ එක ස්කිප් කරන්න හදන්නේ. ස්කිප් කරනව බලාගෙන ඉන්න. දැන් මෙතන ආපහු start scene එකට එනවා. ඇවිල්ලා මෙන්න මේ girl ගේ picture එක මම select කරලා දෙනවා. select කරලා දීලා මෙතන වෙන prompt එකක් type කරනවා. ඒ කියන්නේ මේ girl මෙතනින් පස්සේ කියන්න ඕනේ දේ මම මෙතන type කර ගන්නවා. right. ඔයාලට වෙනදී මම type කරන් තියෙනවා මේ ගෑනලම කැමරා දැස්ස බලාගෙන මෙහෙම කියනවා. එයා සම්පූර්ණයෙන්ම කියලා දීලා තියෙනවා මේ වගේ වීඩියෝස් හදන හැටි ගැන. ඒ කියන්නේ guys මේ පළවෙනි clip එකේ මෙයා කියන්නේ උදිත්ගේ channel එක බලන්න කියලානේ. දෙවෙනි එකෙන් එයා කියනවා එයා සම්පූර්ණයෙන්ම කියලා දීලා තියෙනවා මේ වගේ වීඩියෝස් හදන එක ගැන කියලා. මෙතන settings ටික ඔක්කොම හදාගන්න. අපි තියෙන විදිහටම settings stable තියාගෙන මෙන්න මෙතනින් send කරගමු. right. ඔයාලට මේ නැති ඊළඟ වීඩියෝ ජෙනරේට් වෙන පටන් ගත්තා. ඉතින් ඔන්න වීඩියෝස් දෙකක් දැන් හරි. අපි බලමු දෙවෙනි වීඩියෝ ජෙනරේට් වෙනකන් සාමාන්‍යයෙන් පොඩි වෙලාවක් ගත වෙයි. හරි guys. ඉතින් ඔන්න අපේ මෙතන අපි image එක බලා ගන්න පුළුවන්. ඒකම මෙතනින් අපි වීඩියෝස් දෙක බලා ගන්න පුළුවන්. ඉතින් ඔන්න මම අලුතෙන් ජෙනරේට් වෙන වීඩියෝ එක ප්ලේ කරනවා. එයා සම්පූර්ණයෙන්ම කියලා දීලා තියෙනවා මේ වගේ videos හදන හැටි ගැන. right. guys ඔන්න වැඩේ ගොඩක් විතරට ඉවරයි. දැන් අපි මේක මෙන්න මේ වීඩියෝ හදලා ඒ කියන්නේ මේ තියෙන කලින් වීඩියෝ එක අපි ඒක මෙන්න මෙතනින් add to scene කියන එක දාගත්තා. දැන් මෙතනින් second වීඩියෝ එකත් ඔන්න වෙලා තියෙනවා. ඉතින් අපි ඒකත් දැන් මම මෙතනින් මේක add to scene දාගෙන ඉන්නේ. දැන් දෙවෙනි එකත් අපිට add to scene එකට දාගන්න වෙනවා. guys add to scene දාගත්තට පස්සේ ඔයාලට මේ වගේ පත්තර notification එකක් එනවා add to scene කියලා. ඉතින් මේකේ switch to scene builder කියලා ඔයාලට බලන්න පුළුවන් dismiss එකට කලින් ඒක දාගන්න. එතකොට ඔයාලට නිකන් අර CapCut එකේ වගේ නිකන් අර editing panel එකක් open වෙනවා. Veo 3 එකේ තියෙන editing panel එක open වෙනවා. ඉතින් මේක සාමාන්‍යයෙන් ඔයාගේ connection එකේ speed එකත් එක සාමාන්‍යයෙන් දැන් අද මගේ connection එක ටිකක් නෙමෙයි ගොඩක් slow. ඉතින් ඒකින්ද තමයි ටිකක් මගේ loading speed එක පරක් වෙන්නේ. right. හරි guys. ඔයාලට පේනවා ඇති videos එක ඒ කියන්නේ අපි CapCut වගේ නිකන් interface එකකට දාලා මෙතන ඇවිල්ලා තියෙන්නේ. right. අපි බලමු දැන් මේ කොහොමද මේක දැන් තප්පර 8ක වීඩියෝ දැන් ඔයාලට පේන්නේ මේ තප්පර 32ක් තියෙනවා. guys add to scene දාන පාර මේක වීඩියෝ එක ඉස්සරහට ඒ කියන්නේ අර වීඩියෝ එකේ මෙතන දැන් මේ පළවෙනි වීඩියෝ එකනේ අපි ඒක add to scene දැම්මා. දෙවෙනි එක දාපුවම මේකත් add වෙනවා. ඊට පස්සේ තුන්වෙනි එක කොහොමම add වෙවි යනවා. ඉතින් guys දැන් මේ එකම වීඩියෝ එක මෙතන 4 පාරක් විතර තියෙනවා. ඉතින් guys මම මේක දැන් අනවශ්‍ය කැලටි delete කරගන්න මගේ connection එකේ speed එක නැතිනම් තමයි මේ අර කැලි ගොඩක් මම add වෙන්නේ හැමතිස්සෙම add to scene නෙබුවේ. guys මේ videos දෙකෙන් මෙන්න මේ පළවෙනි දෙක තමයි මට ඕනේ. ඒ කියන්නේ පළවෙනි දෙක තමයි අපි එකතු කරන්නේ. දෙවෙනි දෙක එක වැඩක් නෑ guys. ඒ කියන්නේ ඒක වැරදිලා add වෙච්ච දෙයක්. ඉතින් දැන් කොහොමද මේ දෙක අයින් කරගන්න? මෙන්න මෙතන download වලට කලින් වර බලා කරනවා මේ වගේ කොටු තුනක් තියෙන arrange කියලා. ඒක දෙන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ videos 4 එන්න ගන්නවා. ඉතින් මේකෙන් මම අවසාන දෙක මෙන්න මේකත් අයින් කරලා දානවා.
මෙන්න මේකත් අයින් කරලා දානවා. රයිට් මම ඩන් දෙනවා. රයිට් ඕනවට වෙනවා ඇති ගයිස්. දැන්ට තප්පර 16යි. ඒ කියන්නේ 8 දෙකක් තමයි හැදිලා තියෙන්නේ. ගයිස් මේකේ පොඩි අවුලක් තියෙනවා. දැන් මම මේක ප්ලේ කරනවා ඔයාලට බලන්න. හදන හැටි ගැන. ගයිස් මම මුලට මේක ප්ලේ කරන්න. ඔයාලට පේන්නේ චූටි අවුලක් මේකේ තියෙනවා කියලා මේ වන්න බලන්න. ඔයාලටත් මේ වගේ වීඩියෝස් හදන හැටි ඉගෙන ගන්න ඕනේද? ඔහෙන් ගිහින් උදිත්ගේ channel එක බලන්න. එයා ගයිස් දැක්කද? ඒ කියන්නේ අර ගෑල්ලම එකපාරට පුටුවෙන් අන්තරස් දාගෙනවා. ඊට පස්සේ තමයි ආයේ මෙයා මෙතෙන්ට එන්නේ. ඒක පොඩ්ඩක් අවුල අර පුටුවෙන් නැති වෙනවා එකපාර. අන්න ඒක අපි චුට්ටක් හදා ගන්න ඕනේ. ඒකට ඔයා මෙන්න මේ දැන් අපි අවුල තියෙන ක්ලිප් එක මේ පළවෙනි එක. ඒ ක්ලික් කරලා වලට වෙන්නේ මේ නිකන් මේ දාරයක් වගේ තියෙනවා. ඒකට අරන් ගියාම මෙන්න මේක අතක් වගේ ආයි ගන්නක් එනවා. මේක ඔබාගෙන ඔයා චුට්ටක් මේක ඇද ගන්න ගයිස්. මෙන්න මේ ටයිම්ලයින් එක අපි ගෙනියමු මෙන්න මේ හරියට. මෙන්න මේ හැන් තියමු ගයිස්. ඒ කියන්නේ මේ ගෑල්ලාවෙන් නැති වෙන්න බෑ. ඊට පස්සේ මම මෙන්න මේක මෙතනින් අල්ලලා අන්න රයිට්. හරි ගයිස්. ඔන්න දැන් වැඩ ඉවරයි. දැන් අපි බලමු සම්පූර්ණ වීඩියෝ ප්ලේ කරලා මේක තප්පර 8 අනිවාර්යෙන් වැඩි. දැන් ඔයාලට තප්පර 15ක් තියෙනවා. මේක තප්පරයක් තමයි අඩු කරේ. දැන් අපි ආයෙ ප්ලේ කරලා බලමු. ඔයාලටත් මේ වගේ වීඩියෝස් හදන හැටි ඉගෙන ගන්න ඕනේද? ඔහෙන් ගිහින් උදිත්ගේ channel එක බලන්න. එයා සම්පූර්ණයෙන්ම කියලා දීලා තියෙනවා මේ වගේ වීඩියෝස් හදන හැටි ගැන. හරි ගයිස් ඔන්න වැඩේ හරි. දැන් අපි මේක හදාගෙන තියෙනවා. ඔයාලට මේ සීන්ස් දෙකක් තියෙනවා. ඉතින් ඔයාලට සව සීන්ස් දාගන්න පුළුවන්. ඒ කියන්නේ ගයිස් ඔයාලට ඇතිතරම් වීඩියෝ ජෙනරේට් කරන හැම වීඩියෝ එකම ඇඩ් ටු සීන් දාගෙන ගිහිල්ලා අවසාන අතන ඒ කියන්නේ වම් පැත්තේ මෙන්න මෙතනින් එන නොටිෆිකේෂන් පැනල් එකේ ස්විච් ටු සීන් බිල්ඩර් එක දාපුවාම ඔයාලට ඇඩ් ටු සීන් දාපුව ඔක්කොම එකට ඇඩ් වෙන ලොකු ටයිම් ලයින් එකක් බලා ගන්න පුළුවන්. මේ ටයිම් ලයින් එකෙන් ඔයාලට අනවශ්‍ය දේවල් රිමූව් කරලා ඔයාලට මේක වීඩියෝ එක කට් කරන්න දේවල් තියෙනවා කට් කරලා ඔක්කොම හදලා මේක වැඩි ඉවරයක් කරගන්න පුළුවන්. ඉතින් මේකේ වැඩි කන්ට්‍රෝල්ස් නෑ ඔයාලට. පිළිතුරු මේ කන්ට්‍රෝල්ස් දෙකක් තුනක් තියෙන දෙකක් තුනක්වත් නෑ ගයිස්. අතන එකක්වත් නෑ වගේ නිකන් අර කට් කරන්න පොඩ්ඩක් අතක් මෙතනින් එනවා. මෙතනින් අපිට රිමෝට් ටූල් එක තියෙන ඇරේන්ජ් කරන්න. එච්චරම තමයි ගයිස්. අනිත් එක ඔයාලට මේ වීඩියෝ මාරු කරන්න ඕන නම් ගයිස් මෙතන ඇරේන්ජ් එකෙන්ම මෙන්න මේක සිලෙක්ට් කරලා දෙක ඒ කියන්නේ එහා පැත්තට මෙහා පැත්තට මාරු කරන්න පුළුවන්. ඒකත් පොඩි අයිඩියා එකක් තියාගන්න. ඔයාලට බැලුවා ඇඩ් ටු සීන් දාද වීඩියෝ දෙක මාරුලා තිබ්බොත් එimhe ඒක දාලා ඔයාලට වීඩියෝ දෙක තියෙන පොසිෂන් එක චේන්ජ් කරන්නත් පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් ඔයගේ වීඩියෝ එක හදාගත්තට පස්සේ ඔච්චර තමයි ගයිස්. ඊට වඩා දෙයක් අපිට මේක කරන්න නැහැ. ඉතින් දැන් ඔයා වීඩියෝ හදාගෙන ඉවරනේ. දැන් ඔයාලට මම ඔන්න අපි තප්පර 14ක වීඩියෝ එකක් හදුවා. මම කලින් තප්පර 15 තිබ්බේ. මම තව තප්පරයක් අඩු කරා ගයිස්. මේ වීඩියෝ පොඩ්ඩක් ක්වොලිටි මදි වගේ වෙනව නැත්නම් ඒ කියන්නේ පොඩ්ඩක් ගර්ල් පුටු එකපාරට නැති වෙන සීන් එකෙන් ගන්නවා. ඒක ඉතින් ඔයාලගේ වීඩියෝ එකත් එක්ක බලලා සමහරට ඔයාලගේ මෙහෙම එන්නේ නැති වෙයි. ඔයාලගේ මීට වඩා ලස්සනට එයි. ඉතින් අර ඔයාගේ රික්වයර්මන්ට් එකත් එක්ක ඔයාගේ ඉන විදිහත් එක්ක ඔයාලට පුළුවන් මේක කට් කරලා වැඩි කොටස් දාලා අඩු කොටස් දාලා එකතු කරලා වීඩියෝ එක ජෙනරේට් කරගන්න. ඉතින් ඔන්න අපි වීඩියෝස් දෙක හදාගෙන ඉවරයි. දැන් මේක එක වීඩියෝ එකක් විතර තමයි මේක එක්ස්පෝර්ට් වෙන්න ඕන නම් මම දැන් කරලා පෙන්නන්නම්. ඔයා මෙන්න මෙතන ඩවුන්ලෝඩ් බටන් එක තියෙනවා බලන්න පුළුවන්. මේක දෙන්න. මොකද නම් ඔයාලා බලන්න පුළුවන් මේක සාමාන්‍යයෙන් විනාඩියක් විතර කරගෙන ගයිස්. මෙතන දාලා තියෙනවා වීඩියෝ එක්ස්පෝර්ට් කරනවා කියලා. ඒ කියන්නේ මේ එක්ස්පෝර්ට් කරනවා කියන්නේ ඩවුන්ලෝඩ් කරනවා කියන එක නෙමෙයි ගයිස්. වීඩියෝ එක්ස්පෝර්ට් කරනවා නම් ඔයා මේක ආයි ඩවුන්ලෝඩ් කරනවා. රයිට්. ඒ කියන්නේ වීඩියෝ එක්ස්පෝර්ට් කරනවා කියන එකයි ගයිස් ඇත්තට මේ දෙක එකතු කරා. ඒ කියන්නේ මේ ක්ලිප්ස් දෙක එකතු කරලා දැන් වීඩියෝ එකක් හදලා තියෙන එකක් තමයි තියෙන්නේ. ඉතින් මෙතන ඩවුන්ලෝඩ් දෙය ගන්න. ඊට පස්සේ ඔයාලට ඔයාගේ ෆයිල් මැනේජර් එක ඕපන් වෙයි. ඉතින් මෙතනින් ඔයාලට ඔයාගේ ලොකේෂන් එකක් සිලෙක්ට් කරලා දීලා මේක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් මම මෙන්න මේ වගේ නේද ඩවුන්ලෝඩ් කරගන්න. රයිට් වල මැද වීඩියෝ එක සම්පූර්ණයෙන් ඩවුන්ලෝඩ් වෙන්න ගන්නවා. රයිට් දැන් මම ඔයාලට පෙන්නන්නම් මේක කොහොමද හැදිලා තියෙන්නේ කියලා. ඔන්න ගයිස් අපි හදපු වීඩියෝ එක මම ඕපන් කරගෙන ඉන්නවා. ඔයාලට පේනවා අපි දැන් ඉන්නේ View 3 එකේ නෙමෙයි. අපි දැන් ඉන්නේ PC එකේ තියෙන media player එකේ. ඉතින් මම මෙන්න මෙතනින් play icon එක දාලා ඔයාලටත් මේ වගේ වීඩියෝස් හදන හැටි ඉගෙන ගන්න ඕනේද? ඔහෙන් ගිහින් උදිත්ගේ channel එක බලන්න. එයා සම්පූර්ණයෙන්ම කියලා දීලා තියෙනවා මේ වගේ වීඩියෝස් හදන හැටි ගැන. හරි ගයිස් ඔන්න අපි වැඩේ කරගෙන තියෙන දැන් මෙතන තප්පර 8ක වීඩියෝ එකක් නෙමෙයි තප්පර 15ක විතර වීඩියෝ එකක් තියෙනවා. ඉතින් ගයිස් මේක ඔයාලට විනාඩි 20ක් කරකම් උනත් හදන්න පුළුවන් මේ විදිහට කිසිම ඉෂුව එකක් නැතුව. දැන් ඔයාලට පුළුවන් View 3.10 use කරලා විනාඩියක දෙක ලොකු වීඩියෝ එකක් හදන්න. ඉතින් අර ෂෝට් ෆිල්ම්ස් ගණනාවක් කියන පොඩි ට්‍රැක් එකතු කරලා ලොකු ක්ලිප් එකක් වීඩියෝ එකක් CapCut එකෙන් දානට වඩා මම හිතනවා අර View 3 එකේම AI වලින් මේක කරන එක හොඳයි කියලා. මොකද එතකොට අර ඔයාලට වෙන්න තියෙන පොඩි අවුල් දැන් මගේ අරනවා. අර කැමරා එකේ තියෙන පොසිෂන් එක මම කියන එක මම හිතනවා තේරෙනවාද කියලා. ඉතින් අර පොඩි අවුල් දැන් මගේ අරනවා View 3.1 එකේම මේක අර දිග වීඩියෝ එකක් අපි View 3.1 එකේම හදද්දි අර CapCut එකෙන් වගේ හදද්දි චුට්ටක් අවුල් යන්න පුළුවන්. මොකද අපි ක්ලිප්ස් දෙක තුනක් හදනවා. ඒකට එකතු කරද්දි අවුල් යන්න පුළුවන්. අර View 3 එකෙන්ම කරද්දි කිසිම අවුලක් යන්න තියෙන ඉඩකඩ අඩුයි. ඉතින් මම හිතනවා අද වීඩියෝ එක ගොඩක් වැදගත් වෙන්න තියෙනවා. ඉතින් AI ගැන ඔන්න ඔයාලා ගොඩක් කාලෙකින් මම ප්‍රශ්නෙකට උත්තරයක් මේ දුන්නේ. ඉතින් වැදගත් නැකලා හිතනවා නේ යාළුවොත් බලන්න මේ වීඩියෝ ෂෙයා කරන්න මතක ගන්න එපා. අපේ YouTube channel එකේ වීඩියෝ එකක් බලන්න අදම නම් අපේ Tech Pro family එකේ වීඩියෝ එකක් බලන්න අදම නම් ආරාධනා කරනවා අපිත් එක්ක subscribe කරලා පාරක් දාලා දිගටම එකතු වෙලා ඉන්න එක. ඒක අපේ WhatsApp channel එකේ link එක TikTok page එකේ link එක මේ ඔක්කොම පල්ලා description එකේ දාලා තියෙනවා link එක. ඉතින් කැමතිනම් ඔයාලත් පුළුවන් ඒවට follow කරලා අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකම් මම උදිත් Tech Pro channel එක උදිත් ජයතිලක ගිහින් එන්නම්. සුබ දවසක්.